අයිබෝන් සමස් ශ්‍රී ලාංකේ ජනතාවට වගේම ලෝකේ ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකිකයින්ට විශේෂයෙන්ම අද තොරතුරු කීපයක්ම ලැබුණා. ඒ වගේම මේ පිළිබඳව ඒ සිද්ධීන් පිළිබඳව හොයලා බලනකොට ඇත්තටම හරි පුදුම හිතන විමර්ශනයන් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඒ විමර්ශනයන් මම හිතන විදිහට ඉදිරියේදී විමර්ශනයන් වලට මූලික වශයෙන් නඩු පවරන්න ගියපුවාම අර අන්තෝ ජටා බහි ජටා වගේ තමයි. මොකද හේතුව අපි දන්න විමර්ශන අනුව නම් මේවා හොඳට විමර්ශන කරලා තියෙන කට්ටියම හාලා තියෙනවා. ඒ හාලා තියෙන්නේ කවුරු බේරන්නද කාගේ හරි ගතමනාවක් අරගෙනද කියන එක පිළිබඳව දන්නේ නැහැ. නමුත් ඒකත් දැන් මම හොයමින් පවතිනවා. හොයන්න උත්සාහ කරන්නේ මේ අපරාධ රැල්ල නවත්තනවා නම් මේ හිතන්න එපා දැන් වෙඩි තැබීම් නැහැ. ඇත්තටම මේ වෙඩි තැබීම් නැති වෙලා තියෙන එකේ ප්‍රධානම මේක මේ ආයුධ නැතුව ලංකා මහ පොළොවේවත් ෂූටර්ස්ලා නැතුවත් වෙඩි තියන්න උන්ට උන්ගේ ඒ කියන්නේ පාතාලේ සහ මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ වෙඩි තැබීමට උවමනා පුද්ගලයෝ නැතුව නෙමෙයි. අර මැද පෙරදිග යුද්ධයේ තියෙන හින්දා දැන් එහෙ සාලිත වෙලා ඉන්නවා අපිට මොකක් වෙයිද කියලා. කුඩු එවන එකත් එවනවා, ආයුධ එවන එකත් ඒ විදිහටම එවනවා. හැබැයි අර ටාකට් වලට යන එක පිළිබඳව ඒගොල්ලන්ට නිසි කට්ටිය මේවා කරගන්න බෑ. මොකද හේතුව දැන් ඒ තැන්වල ඕමානේ ඩුබායි විශේෂයෙන්ම ඩුබායි වල වැඩිම මිනිමරු ඔය කණ්ඩායමේ වැඩි ප්‍රමාණයක් ඉන්නේ ඩුබායි වල. එතකොට ඔය සුද්දා හැම ඉන්නේ ඕමාන් වල. මේක පිළිබඳව ඒ අතරේ තමයි මේ ලංකා මහ පොළොවේ වෙච්ච විමර්ශනය අපරාධ. ඒ අපරාධයේ ප්‍රධානම දෙයක් තමයි ඔය ගණේමුල්ල සංජීව. ගණේමුල්ල සංජීව කියන්නේ මහා පරිමාණ මිනිමරුවෙක් පාතාලකාරයෙක්. ඒක හරි. ඒක ඇත්ත. ඒක කොයිම වෙලාවකවත් ඌව සුද්ධ කරන්නවත් මේ ඒ මැරිච් එක මේ විදිහට. නමුත් අධිකරණ භූමිය තුල මරන්නේ. මතක තියාගන්න. එතකොට රටක අධිකරණ මේ කටයුත්තකට ගිහිල්ලා පුද්ගලෙක් ඉන්නේ ඒ නීතියට ඔහු යටත් කරගෙන තියෙනවා. එතකොට නීත්‍යානුකූල ඔහුට හිමි විය යුතු දඬුවම් තියෙනවා. ඒ සඳහා ඔහු ඒවට ෆික්ස් කරන්න. ඒ සඳහා ඒවට නියම ක්‍රමවේදයට අනුව දඬුවම් ලබා දීමේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල තියෙන්න ඕනේ. දැන් මේ ඉන්කුවරි කරගෙන යනකොට මේක එක කොටසක් කරනවා CCD එකේ. CCD එකේ අධ්‍යක්ෂක ඉන්දික ලොකුහෙට්ටි මහත්තයා ප්‍රධානව එතන විමර්ශනයක් කරනවා. අනිත් එක CID එකේ කරනවා. මේ විමර්ශන දෙකක් සෙව්වන්දිලා ඒ කණ්ඩායම දැන්ට ඉන්නවා CCD එකේ. ඒ කණ්ඩායම එකක් විමර්ශනයක් කරනවා. අනිත් කණ්ඩායම කෙහෙල්බද්දර පත්මලාගේ බැකෝ සමන්ලා ඒ කණ්ඩායම ඉන්නවා CID එකේ. ඒ විමර්ශන දෙකකින් කරන්නේ. හැබැයි මම මේවා පිළිබඳව හොයලා බලනකොට මට ලැබිච්ච තොරතුරු තමයි මේ විමර්ශනයන් වලින් ඔය ගණේමුල්ල සංජීව ඝාතනේ විශාල ඉන්වෙස්ටිගේෂන් එක හරි ප්‍රබල විදිහට ඉන්වෙස්ටිගේෂන් එක කරලා මරණ දඬුවම දෙන තුරු ඒක යන්න අවශ්‍ය වෙනවා. මොකද හේතුව වෙන දෙයක් නිසා නෙමෙයි. මැරිච්ච පුද්ගලයාගේ තරාතිරම හෝ ඔහු කවුද කියන එක නෙමෙයි. අධිකරණ භූමියක් තුල මේ විදිහට වුණොත් නැවත මේක සිද්ධ වෙන්න පුළුවන්. මිනිස්සෙක් උසාවියේ කූඩුවකට නගින්නේ හරිම මේ ආරක්ෂාවක් තියෙනවා මට කියලා. STF එකේ හිටියා විශාල ප්‍රමාණයක්. හැබැයි කිසිම හෙම්බහින රෝගයක් නැතුව වෙඩි තියලා මේ අධිකරණයේ හිටපු ලෝයර් කෙනෙක් විදිහට හිටපු පුද්ගලයා වෙඩි තියලා ඉතාම හොඳින් සුව පහසුව එළියට දුවගෙන යනවා. ඒ සේරම තමුන්වහන්සේට ඕනවටත් වැඩි දැක්කා. දැන් මේ පුද්ගලයා දැන් ඔය මිනිමරු තුවක්කු කරු වෙඩි කරු අඳගෙන හිටිය මොකද්ද? කළු කලිසමක්. කළු පාට කෝට් එකක්. ලොයර්ස්ලාගේ ටයි එකක්. ඊට පස්සේ අපරාධ නඩුදාන සංග්‍රහය දණ්ඩනීය සංග්‍රහය හරි මොකක් කර එකක් තිබුණා පොතේ. ඒක තමයි රිවෝල්වර් එක දාන් ආවේ.
ඊළඟට මෙයා කායකේ බැජ් එකක් තිබ්බා. මේ සියල්ලම ලෝය කෙනෙක් වශයෙන් බැලූ බැල්මට ලෝය කෙනෙක් විදිහට තිබුණා. දැන් තමුන්නාසලා දන්නවාද මේ ලෝය සූට් එක දුන්නේ ලෝය කෙනෙක්. මම මේක ඇත්තටම මං මුලින්ම දන්නවා මේ විමර්ශනය යනකොට මම ඊට පස්සේ බැලුවා ඇයි මේ මිනිහ ඇරස් කරේ නැත්තේ. දැන් ලෝය කෙනෙක් මිනීමරුමක අපරාධකරයෙකුට නීතිඥවරයෙක් වශයෙන් තමා සිටිමින් නීතිඥ වෘත්තියේ දිවුරුම් දීපු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගිහිල්ලා විනිශ්චයකාරවරු ඉදිරියේ නීතිඥවර වෘත්තිය වෙනුවෙන් දිවුරුම් දීපු නීතිඥවරයෙක් මේ විදිහට අපරාධකරුවෙක් ඝාතනය කරන්නට තවත් අපරාධකරුවෙකුට ටයි කෝට් ඒවා පොත්පත් ඒවා දෙනවා නම් මේ ලෝයත් අපරාධකරුවෙක් වශයෙන් එකක් පැත්තකින් අපරාධයට ආධාර අනුබල දීම අපරාධයක් හිතාමතාම සැඟවීම ඊට පස්සේ කුමන්ත්‍රණය මේ ගොඩක් චාර්ජස් තියෙනවා. හැබැයි මේ ලෝය ඔහු තමයි චතුර ගුණරත්න කියන මේ ලෝය ඇත්තටම B 39/368 ඇලයිරක් 1 ඇලයිරක් 25 කියන ගණේමුල්ල සංජීවගේ ඝාතනයේ නඩුවේ සාක්ෂි දීපු පුද්ගලෙක්. ඇයි මේ පුද්ගලයා ඇරස් කරේ නැත්තේ? දැන් ඔය දේ සාමාන්‍ය ගමේ ගිහිල්ලා ගමක තියෙන කඩේකින් ටයි එකක් දාගෙන එහෙම නැත්නම් ලොන්ඩ්‍රි එකකින් කෝට් එකක් අරගෙන ඒක අරගෙන ගිහිල්ලා ඇඳගෙන ගියා නම් අද ලොන්ඩ්‍රි කාරය උගේ පවුලයි ගෑණි දරුවෝ සේරම ගෙනල්ලා ඩියෝ ගහලා. ඇයි මේ ලෝයට මොකක්ද හේතුව? ඇයි මේ ලෝය ඇරස්න කරුවේ? මේ ලෝය ගෙන්නනවා චතුර ගුණරත්නව ගෙන්නලා ස්ටේට්මන්ට් එක ලියනවා. කවුද එපයි කිව්ව ඇරස් කරන්න? මේක බරපතල ප්‍රශ්නයක්. මේ හැම අපරාධයක්ම කවුරු හරි කෙනෙක්ගේ උවමනාවට වහන්න උත්සාහ කරනවා නම් මතක තියාගන්න මේකත් අපරාධයක්. දැන් මේක මම හොයනවා කවුද මේක එපා කිව්වේ. ඇත්තටම අද ඉරිදා දවස නිසා මේ මං කාටවත් කතා කරන්න ගියේ නැහැ. මොකද මං දන්නවා මේ බොහෝ අය ඉරිදා දවස් විතරයි අපිට තියෙන නිදහස ගෙදරින්න කියලා. ළමයි ගෑනු දරුවෙක් කොහේ හරි යන්න තියෙන්නේ කියලා මං කැමති නැහැ ඒකට ඩිස්ටර්බ් කරන්න. ඒ නිසා හැබැයි මේ වගේ දේවල් කිරීමේ ප්‍රතිඵලය අවසානයේදී භුක්ති විඳින්නේ මේ මතක තියාගන්න මේ අජිත් ධර්මපාල එංගලන්තේ ඉඳන් නෙමෙයි. ඔය ප්‍රතිඵල විඳින්න වෙන්නෙත් මහත්ය ඕගොල්ලන්ට. අපි මේවා දකින්නේ අපරාධයක් නම් අපරාධකාරයව අල්ලලා අපරාධයට අනුබල දීපු සියලු දෙනාම ඒ සඳහා උසාවි දාන්න ඕනේ. ඇයි මේ චතුර ගුණරත්න මොකද්ද චතුර ගුණරත්න කරලා තියෙන්නේ? එදා අර ඔය මිනිමෙරුවේ ඔය ගණේමුල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුවා තමයි ඒ සැකකරු කවුද මේ සමීර කියන පුද්ගලයාට ඒ සැකකරුට ටයි දෙකක් දෙනවා. කෝට් එකක් දෙනවා. පාස් එක හදලා දෙනවා. ඒවා සේරම තියෙනවා CCTV එකේ. දැන් CCTV වල තියෙනවා මේවා. එතකොට චතුර ගුණරත්න මේවා දෙනකොට කෝට් එක ලෝය කෙනෙක් විදිහට යා දීලා තියෙන ස්ටේට්මන්ට් එකේ මට දැනගන්න හම්බුණාද තමරා අබේරත්න මට කියපු හින්දා තමරාගේ ඉල්ලීමට මම දුන්නයි කියනවා. යකෝ ලෝය කෙනෙක් විදිහට තමරා කියනවා නම් මේ දෙන්න මේ කෝට් එක චතුර වා දෙන්න කෝට් එක ඉල්ලන්නයි එක මිනිහෙක් කියලා. මේ ජීවිත කාලේ කවදාවත් කෝට් එකක් ඇඳපු නැති එකෙක් කෝට් එකක් ඉල්ලනකොට තමරාගේ මෙයාට අහන්න ඕනේ. ඇයි මං කෝට් එකක් දෙන්නේ? තමරා අබේරත්නට මේ ඝාතනය වෙනුවෙන් ඍජුව මුදල් ගෙවලා ඒ ඝාතනයට ඇයව සම්බන්ධ කරගත් එක වෙනුවෙන් මේ නීතිඥ චතුර ගුණරත්න වහා මත්තරුන් ගන්න ඕනේ. අද තාම හොඳම සාක්ෂිය තමයි අද වෙනකොට මේ චතුර අබේරත්න තමයි චතුර ගුණරත්න තමයි තමරා අබේරත්නගේ ලෝය කෙනෙක් විදිහට තමරා අබේරත්නේ තියෙන නඩු ටික සේරම කව කරන්නේ. මොකද්ද ඔය රටේ නීතිය? දැන් මේ තමරා අබේරත්නගේ තාම නීතිඥ භාවය අත්හිටෝලාවත් නැහැ. දැන් අර මහලොකුවට කයිවාරු ගැහුවනේ නීතිඥ සංගමේ සභාපති. අඩුම නීතිඥ සංගමේ සභාපතිතුමා වාට රෙද්දක් ඇඳගෙන ඔයා ඉල්ලීමක් කරන කරුණා කරලා මේ වගේ අපරාධකාරයන්ගේ නීතිඥ භාවයේ තහනම් කරන්න. නීතිඥ භාවයේ නවත්තන්න කියලා. වාට සදාචාරාත්මක අයිතියක් තියෙන රටේ ජනතාව වෙනුවෙන්. රෙද්දක් ඇඳගෙන ඔයා කියන්නේ නැත්නම් ඕගොල්ලෝ ඇත්තටම හෙළුවෙන් ඉන්නේ. මිනිස්සු අද ලංකාවේ ඉන්න මිනිස්සු මේ එදා වගේ මීහරක් වගේ ඕගොල්ලෝ කියන විදිහට ටයි කෝඩ් දාන් ඇවිදින් ඕගොල්ලෝ කිව්වයි කියලා මේ නීතිඥවරු විදිහට
පිළිගන්න ලෑස්ති නෑ. කරුණා කරලා මේක කරන්න. මේ මොකද හේතුව ඕගොල්ලෝ හරියට කතා කරන්නේ දිව්‍ය ලෝකෙන් ආවා වගේ. හැබැයි කරන ජඩ නොසන්ඩාල වැඩ රටක සාමාන්‍ය මිනිස්සෙකුට සාමාන්‍ය මට්ටමේ මිනිස්සෙකුවත් නොකරන පල්ලෙහ පහත්ම මට්ටමේ දේවල්. දැන් මේ චතුර ගුණරන්ද කියන මිනිස්සයා ඒ මිනිස්සත් කෝට් එක දෙන්නේ මිනිමරන්න යන මිනිමරුවට. ටයි දෙකක් දෙනවා මිනිමරුවට. ඊළඟට මේක පිළිබඳ CCTV තියෙනවා. දැන් මේ තමරා අබේරත්නගේ ජූනියර් දෙවනියා. එතකොට මේ චතුර ගුණරත්න මේවා දුන්න බවට ඔහු ප්‍රකාශයක් දීලා අයියෝ එයාව ඇරස් කරන්නේ නැත්තේ. එයා උසාවි දාන්න ඇරස් කරලා. යකෝ අපරාධයක් කරන්න ආධාරණ බල දුන්නානේ. අඩුම තරමින් චතුර ගුණරත්නට සදාචාරාත්මක යුතුයකමක් තියෙනවා. එදා වෙඩි තිබ්බ දවසේ දාවල් යනවා මේක නිවුස් වල යනවා පෙන්නනවා. ඒ වෙලාවේ ඔහුට ගිහිලා කියන්න තිබ්බා මගෙන් මෙහෙම කෙනෙක් ඇවිදින් ඉල්ලුවා. මට මේක දෙන්න කියලා තමරා කිව්වා. මම මෙහෙම දුන්නා කියලා. ඒකවත් කෙරුවේ නැහැ. ඒක කෙරුවේ නැහැයි කියන්නේ හිතා මතාම පැහැදිලිවම මේ අපරාධය සඳහා සියලුම අවශ්‍ය ආධාර අනුබල දීපු එකට තියෙන නෛතික මූලධර්ම කන්ඩිෂන්ස් ඒවා සම්පූර්ණ සපුරලා තියෙන. ඒ වගේ කන්ඩිෂන් සපුරලා තියෙන චතුර ගුණරන් දෙනවා කට උත්තරයක් දෙන්න හරි ෂෝක්කේට බහලා යනවා. දැන් මට තොරතුරු තියෙන කවුද එපයි කිව්වේ? අරස් කරන්න එපා කිව්වේ කවුද? පොලිසිය ඉහළ මට්ටමේ කවුරු හරි කෙනෙක් කිව්වද? දැන් මේක ගැන ඇත්තටම එකක් ආණ්ඩුවක් වශයෙන් නීති හා සාමය අමාත්‍යාංශය කරුණාකරලා මේව බලන්න. මොකද මේවට මේ ඇස්කම් අර මේ අඳගොළු බීරි විදියට ඉන්න එපා. මොකද මේ වගේ තමයි අපරාධ එන්න වැඩි වෙන්නේ. මේ වගේ තැන්වලට නිසි පරිදි දඬුවම් නොලැබුණොත් නැවත ඔය මහ පොළොව වෙනවා. ඒකයි අපි මේ කියන්නේ. මොකද මේවා ඔය ඔතනින්ම කඩලා දාන්න ඕනේ. දැන් මේ විශාල වශයෙන් මේ ආණ්ඩුවක් වශයෙන් මේවට නිසි ක්‍රමවේද නිසි විදියට ඒවා කඩලා දාන්න උත්සාහයක් නැහැ. යන්න දෙනවා. අයි අපි ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ නේ අජිත්. ඒගොල්ලෝ ඒව කරනවනේ. ඒගොල්ලෝ ඒව කරනනේ යකෝ මොන මගුලට ආණ්ඩුවක් ගෙනාවේ. මිනිස්සු 159ක മന്ത്രിවරු පත් කරලා කවුද කින්නමන්ද බලන්නේ නැතුව දහ දුක් විඳලා ලොකු රිස්ක් එකක් තියාගෙන මිනිස්සු 159ක් ගෙන ආණ්ඩුවක් ආණ්ඩුව එක වගකීම. ඒ විශේෂ ඇමතිවරයා වක්කීම් මේක. එයාට ඒකින් ගැලවෙන්න බෑ. අපි මේවා හොයන්නේ නැහැ. මේක පොලිස්පති හොයනවා කියලා. ඒ පොලිස්පති නොකරනවා නම් ඇයි පොලිස්පතිතුමා ඒක නොකරන්නේ කියන එක ගැන ප්‍රශ්න කරන්න අවශ්‍යයි නීති සාම අමාත්‍යාංශය. අමාත්‍යාංශය ප්‍රශ්න කරනවා. ඇයි මේ කවුද අපදුන්නේ? ඇයි මොන හේතු අපදෙන්න බෑ? ආධාරණ බල දීලා මිනිමරුමකට ඒක අපදෙන්න බෑ. එතකොට කොහොමද මේ අධිකරණය ඉදිරිපත් නොකර මේ පුද්ගලයාගේ ස්ටේට්මන්ට් එක ලියලා යවන්නේ? CCTV වල තියෙනවා නම් පරවේෂණ සාක්ෂි තියෙනවා නම් ඊට පස්සේ අනිත් එක තමයි මේ විල්ප්‍රඩ් අමරනායක නොහොත් විල්ප්‍රඩ් දිසානායක. මේ විල්ප්‍රඩ් දිසානායක කියන පුද්ගලයාගේ ළඟ තමයි ওই වෙසල් කාර් ඔය සේරම තිබුණේ. මේ තමරා බේරන්න සහ විල්ප්‍රඩ් දිසානායක අතර තියෙන සම්බන්ධය අපිට ඒ සම්බන්ධය අදාළ නැහැ. කුමක් හෝ මත මේ පුද්ගලයා ප්‍රශ්න කරාද? එතකොට මේ අපරාධය මේ මිනිමෙරුම පිළිබඳව අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණයේ තියෙන ආරක්ෂාව. ඒ වගේම මේක එක පැත්තකින් ප්‍රබල පහරක් වුණ ආණ්ඩුවට ආරක්ෂා පිළිබඳව ආරක්ෂාවක් නැහැ රට තුල කියන එක පිළිබඳව විශාල කතිකාවක් ගොඩ නැගුණා. ආණ්ඩුවක් වශයෙන් ලැජ්ජා වෙන්න ඕනේ. ඇත්තට මේ වගේ කතිකාවක් වෙලා දැන් මේ පොලිසියට ඕන විදිහට ඔය කරගෙන යන්න දෙනවා. ඒගොල්ලෝ කරනවානේ අජිත්. අපි වඩ ඇඟිලි ගහන්නේ. එහෙම වැඩක් නැහැ. ඇඟිලි ගහන්න ඕනේ. ඇඟිලි ගහන්නත් ඒකත් තරද්දා. අයි මොකද වෙන්නේ කියලා. අපි ඇඟිලි ගහන්න එපා කියන්නේ කුඩුකාරයන් නිදහස් කරන්න. අර මේ ඉඩම් ප්‍රශ්නේ මේවා කරන්න. ඒවටයි ඇඟිලි ගහන්න එපයි කියන්නේ. මේවට මැදිහත් වෙන්න ඕනේ. එහෙම නැතුව හරියන්නේ නැහැ. මොකද හේතුව එහෙමනම් දැන් ඇත්තටම දැන් අර දේශපාලකයා පාතාලේ කුඩුකාරයොත් එක්ක ගනුදෙනු කරපු භූමිකාවට පොලිසියේ සමහර නිලධාරීන් මැදිහත් වෙලා ඉන්නවා. ඒ අය ඒකට අවශ්‍ය ගතමනාව හොඳට කළමනාකරණය කරගෙන වෙන විදිහකට ඒගොල්ලෝ එක් කරගෙන යනවා ඊටාම හොඳින්. ඊට පස්සේ මේකට සම්බන්ධ වුණා වයිසි ක්‍රයිම් මං හිතන කඩවත IP නිශාන්ත දැන් රිමාන්ඩ් එකේ ඉන්නවා. ඒතකොට නිශාන්තට කාර් එකක් දුන්නා වෙසල් කාර් එකක්. ඒකට දීපු සල්ලි නෙමෙයි දුන්නේ වෙසල් කාර් එකක්.
වෙසල් කාර් එක දෙන්න වෙසල් කාර් එක කොහොමද ගෙනාවේ? වෙසල් කාර් කීයක් ගෙනාවද තමරා බේරන්න? මේවා ගැන හොයන්න ඕනේ. වෙසල් කාර් එකක් දෙන්න. මේ OIC කෙනෙකුට වෙසල් කාර් එකක් නිකන් දීලා තියෙනවා. මේ නිකන් දුන්න කාර් එක එතකොට PR එක අධිකරණය රිලීස් කරනවා. එතකොට මේවා ගැන උඩ බලාගෙන ඉන්නවා. එතකොට මට තියෙන තොරතුරු අනුව තමයි විශාල වශයෙන් මේ ඝාතනය මතක තියන්න ඔය ඉන්දික මේ ගණේමුල්ල සංජීව ඝාතනයත් ගණේමුල්ල සංජීව ඝාතනයේ පෙනී හිටිය පුද්ගලයා තමයි ඔය පහුගිය දවස්වල මේ වෙඩිකාලා මැරුණේ. කවුද මේ බුද්ධික මල්ලවාරච්චි. එතකොට මේ බුද්ධික මල්ලවාරච්චි තමයි ඒ පැත්තෙන් හිටියේ. මොකද අපරාධකරුවන්ගේ ඒ පැත්තෙන් හිටියේ. එතකොට බුද්ධික මල්ලවාරච්චි තමයි මේ වෙලාවේ. ඊට පස්සේ මේ ඝාතනය සිද්ධ වෙනකොට අයියයි මල්ලි කතා කරනවා. කවුද අයියා? තමුන්නාසලා විශ්වාස කරනවා. අයියා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර. ලැජ්ජයි යකෝ. ලැජ්ජයි මගේ මම ඉගෙනගත්ත ඉස්කෝලේට ධර්මරාජයට මහනුවර ධර්මරාජයට අපරාධකාරයෙක් එක්ක අයියයි මල්ලි කියලා කතා කරන්නේ. මැසේජ් කරන්නේ කාටද? මම මේ තව එළියට දැම්මේ නැහැ. තව ගොඩක් දේවල් තියෙනවා මේවා. කෙහෙල්බද්දර පත්මේ අයියා මල්ලි කියලා කතා කරන්නේ. සදාචාරයක් තියෙන අඩුම තරමේ මන් දන්නේ පොලිස්පතිතුමා ඔබතුමාගේ ඇත්තටම අපි ලොකු පැහැදීමක ඉන්නේ. රටේ ජනතාවත් එක්ක කරුණා කරලා මේ தත්ත්වය නැති කරගන්න එපා ඔබතුමා. මොකද දේශබන්දු තෙන්නකෝන්ටත් අපි කිව්වා මේ ඔබතුමා මේකේ මේ ගෙනියන පොලිස්පති භූමිකාව ගෙනියන්න. දැන් ඇත්තටම වර්තමාන පොලිස්පතිතුමාටත් අපි කියන්නේ දැන් වරුණ ජයසුන්දරලා ඔබතුමා රකින්න ගියොත් අවසානයේදී ඔය කුණු ගොඩම ඔය මේ නරකාදියම ඔබතුමාගේ ඔළුවට තමයි හැලෙන්නේ. ලියලා තියාගන්න මං කියනවා කියලා. මොකද වරුණ ජයසුන්දරව අද රකින්න එපා. වරුණ ජයසුන්දර ප්‍රබල පාතාල මිනිමරුවන් සමග ගනුදෙනු කරපු පුද්ගලයන් නම් තරාතිරම බලන්න එපා. ඇයි සීනියර් DI ජුනයි කියලා ඇයි අත්තරම් ගන්න බැරි? කවුද එපයි කියන්නේ ඔබතුමාට? ඔබතුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න මට අහවල එපයි කියනවා. හරි විකාරයක් නෙමේක. රාලහාමි කෙනෙක් කරා නම් අද රාලහාමිලා IPS වල සේරම ඉන්නවනේ. දැන් මේ OIC ක්‍රයිම් අම්බලන් OIC ක්‍රයිම් කඩවත වෙසල් කාර් එක ගත්තට මිනිහා රිමාන්ඩ් වෙනවා. වරුණ ජයසුන්දර ගණේමුල්ල සංජීවට වෙඩි තියෙන මොහොතේ දැන් හරි සේරම ලෑස්ති කරේ ඒ වටේ හිටපු STF සියලු දෙනාම සේරම ලෑස්ති කරුවේ වරුණ ජයසුන්දර. ඒකට CID ගෙන්කුවාරි තියෙනවා. දැන් අද මගෙත් එක්ක මට තොරතුරු ලබාගත්ත තොරතුරු අනුව මට සියලුම තොරතුරු ලැබුණා මේක පිටිපස්සේ ප්‍රබල වශයෙන් හිටිය වරුණ ජයසුන්දර. මේ වගේම තමයි මේක සහ අර බලපිටි ඉන්දික ඝාතනය මේ දෙක එක සමානව යන්නේ එකම විදිහට මේක හරියට ඇනලයිස් කරපුවාම මම බැලුවා මේ අද මුළු දවසම මම වැය කරා. මම බැලුවා මේ දෙකේ තියෙන සමානකම් මොනවද? ගණේමුල්ල සංජීව ඝාතනයේ සහ බලපිටි ඉන්දික ඝාතනයේ මේ ලෝයමයි බලපිටි ඉන්දික ඝාතනයේදීත් ඒ මැරිච්ච ඉන්දික වෙනුවෙන් පෙනී ඉන්නේ. මෙතනත් ගණේමුල්ල සංජීව වෙනුවෙන් ඉන්නේ මේ ලෝය. එතකොට අර බලපිටියේ සිද්ධියේ සම්පූර්ණ තොරතුරු අධිකරණයේ නොමග යවන්න විදිහට කරුණු වාර්තා කරලා ඊට පස්සේ එයාගේ බිරිඳ ඔය ඒ මිනිස්සයාවත් නොමග ඇරලා ඔය මේ බුද්ධික මල්ලවාරච්චි කියන මැරිච්ච නීතිචවරයා මුදල් අරගෙන ඒක අනිත් පැත්තට දෙනවා. ඒක වරුණ ජයසුන්දරලාගේ බේරීම සඳහා කරනවා. මෙතන ගණේමුල්ල සංජීවගේ පැත්ත කරලා ඒකත් වරුණ ජයසුන්දරලාගේ ගැලවීම සඳහා තමරා බේරන්දලා ගැලවීම සඳහා අවශ්‍ය දේවල් කරනවා. මේ වගේ මොකද්ද බලාපොරොත්තු වෙන රටක් විදියට? තව අපරාධ වැඩි වෙනවනේ. මිනිහ බය නැති වෙනවනේ. ඉතින් අපරාධ මැඩපවත්තන් ඉන්න පොලිසියයි අපරාධ මැඩපවත්තන් ඉන්න එදා හිටපු STF එකයි. අද STF එකේ නම් මේ නෙමෙයි. එදා STF එකේ වරුණ ජයසුන්දරලා මොනවද කරුවේ? අපරාධකාරයෝ එක්ක තමයි ගනුදෙනු කරේ. සමහර මිනිස්සු සමහර ඔය ඉන්න ඇත්තටම අපේ ධර්මරාජ කොලෙජ් එකෙත් අපේ සමහර අය මට කතා කරලා කිව්වා අයියා මේ වරුණට උදව් කරන්න. වරුණ හොඳ එක්කෙනෙක්. වරුණ හොඳයි. හොඳයි මේ
වෙන දේවල් වලට මට කියන්න බැරි දේවල් වලට සදාචාරයක් තියෙනවා අපිට. ඒවට හොඳයි ඒගොල්ලෝ. මේ මිනිමරුවම් වෙනුවෙන් පෙනී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අද නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ලැජ්ජා වෙන්න ඕනේ. පොලිස් දෙපාර්තමේන්තුවම පොලිස්පතිතුමාත් එක්ක පොලිස්පතිතුමා විදියට ඔබතුමාට ඇත්තටම මේ වගේ වෙලාවක මම හිතන්නේ මේ ඉලංගකෝන් මහත්තයා වගේ හිටියානම් මුළු පොලිස් සංහතියටම පේන්න මේ මිනිහව ගෙනල්ලා කෝට් එක ගලවා ඩිස්මිස් කරලා ගෙදර අරනවා. ඒක තමයි විය යුතු දේ. නැවත දවසක රාලහමෙන්කොත් IPS කිසිම රෑන්ක් එක කෙනෙක් මේ වගේ අපරාධකරුවන් සමග ගනුදෙනු කරන්නේ අපරාධකරුවන් උදව් කරන්නේ කොහොමද පොලිසියක් ගෙනියන්නේ? ඉතින් මේකේ ලොකු විවේචනයක් එනවා ඔබතුමාට. මොකද ඔබතුමා සතුව තමයි මේ තියෙන්නේ. මේ අඩුම තරමේ මේ මනුස්සයා ගෙනල්ලා වරුණ ජයසුන්දර ගෙනල්ලා ප්‍රශ්න කරලා මේ අත්අඩංගුවට අධිකරණ ඉදිරිපත් කරන්න. දැන් මේක කරන්නේ නැතුකොට අනිත් දේවල් කොහොමද කරන්නේ? එතකොට මේ නීතිචවරයා චතුර ගුණරත්න අදටත් එයා ටයි දීලා සේරම දීලා බැජ් හදලා දීලා එමිනෝ ඇරස් කරන්නේ නැහනේ. දැන් මේවා එපා කියන්නේ කවුද? කවුද මේවා පිටිපස්සේ ඉන්නේ? එහෙම තියෙද්දි ආණ්ඩුවක් වශයෙන් රජයක් වශයෙන් කියනවා අපි අපරාධ මැඩපවත්වනවා. අපි කුඩු ජාවාරම නවත්තනවා. නවත්තන්නත් බෑ. අපරාධ මැඩපවත්වන්නත් බෑ. අපරාධ මැඩපවත්වන්න නම් අපරාධකරුවා මානසිකව කායිකව වටන්න ඉස්සලා මානසිකව වටන්න ඕනේ. මේ අපරාධ වලට උඩගෙඩි දෙන අපරාධකරුවන් සමග ගනුදෙනු කරන හැම එකාටම අධිකරණයේ නීත්‍යානුකූලව අධිකරණය ඉදිරිපත් කරන්න ඕනේ. තරහතිරම අවශ්‍ය නැහැ. නීතිය සමට එක නෙමෙයිනේ දැන්. වරුණ ජයසුන්දරලාට එක නීතියයි. මේ චතුර ගුණරත්නලාට තව නීතියයි. ගමේ අප්පුවමට බණ්ඩට එක නීතියයි. හැමදාම රාජපක්ෂලාදී උනේත් ඕකමයි. වික්‍රමසිංහලා උනේත් ඕකමයි. එහෙමනම් අද වෙන්නේත් මේකමයි කියලා අපිට කියන්න ඉඩ තියන්න එපා. එහෙම වුණොත් අපිට කියන්න සිද්ධ වෙන හැමදාම දැන් රාජපක්ෂලා වෙච්ච දේම තමයි යකෝ දැන් වෙන්නේත් කියලා. කරුණාකර මේ දේ වෙන්න දෙන්න එපා. මොකද මේක පොලිසිය විහිං. මේක පොලිසිය ප්‍රිජෝ මැදිහත් වෙන්න ඕන. මේක පොලිස්පතිතුමා සතුව තියෙන්නේ. ඔබතුමාට මේක ලොකු චෝදනාවක් එනවා. වරුණ ජයසුන්දර ඉන්නේ සීනියර් DIG දාලා නැහැ. එයා අපරාධකරුවන් එක්ක ගනුදෙනු කරා නම් අපරාධේ සිද්ධ වෙන මොහොතේ ටැක්ස් මැසේජ් යවලා තියෙනවා. ඒ ටැක්ස් මැසේජ් යවලා තියෙනවා අයියා කොහමද මල්ලි කොහමද අයියා මල්ලි යවන්නේ? යකෝ ලැජ්ජා වෙන්න ඕනේ. ධර්මරාජයේ ගියපු මිනිහෙක් අපරාධකාරයෙකුට අයියා මල්ලි කියලා කතා කරන්න. අඩුම තරමේ තමන්ට සදාචාරාත්මක අයිතියක් තියෙන්න ඕනේ. ජයසුන්දර කියන නම නම් වැඩක් නෑ. ඒක පැත්තකට දාන්නකෝ. අපි ඒක වෙනම කතන්දරයක්. මේ පුද්ගලයා වශයෙන් විශේෂ කාර්ය බාලකා හිටපු කමඩාන් ඒ දවස් ඒ වෙනකොට කමඩාන් හිටපු කමඩාන්. එතකොට මොකක්ද තත්ත්වේ? ඒ නිසා මේකට වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගන්න එපා. මේ චතුර ගුණරත්නලා අත්අඩංගුවට ගන්න එපා. මේක මේ විදිහට යන්න කියලා මේ නඩුව හාලා මේක ඉවර කරලා දැන්ට මට තියෙන තොරතුරු අනුව ඒක හොඳට හාලා තියෙන්නේ. මේකෙන් වෙන්නේ අපරාධකරුවන් නැවත බිහි කිරීම සඳහා උදව් දීමක්, පෙළඹවීමක් සහ ඔවුන්ව දිරිගැන්වීමක් විතරයි. කිසි දවසක ජනාධිපතිතුමා ඔබතුමා කියන අපරාධ නැවැත්වීමවත් පාතල් නැවැත්වීමත් මේකෙන් වෙන්නේ නැහැ. මේගොල්ලෝ හොඳට වැඩේ කරගෙන යනවා. ආණ්ඩුව වට්ටන්නේත් ඔය පොලිස් නිලධාරීන්ම තමයි ලියලා තියාගෙන මං කිව්වා කියලා. ආණ්ඩුවේ මහා පරිමාණ මට්ටමට ආණ්ඩුව එපා කරවන්නේ පොලිස් නිලධාරීන්. මට තොරතුරු වෙනවා මගෙත් එක්ක කතා කරනවා ගම් නියංගම් වල මිනිස්සු. ඒ නිසා පොලිසිය කියන ආයතනය මේ වෙනකොට විශාල කඩාවැටීමකට ලක් වෙලා තියෙන්නේ. ඒකේ මේ වගේ අය මේ වරුණ ජයසුන්දරලා වගේ අයව ගෙනල්ලා නිසි දඬුවම් දීලා ඉවත් නොකරන තාක්කල් පොලිසිය කියන ආයතනයේ පල්ලෙහා මට්ටමට වැටෙනවා. ඒක නවත්තන්න බෑ කාටවත්. මේ වගේ මිනිස්සු ගෙනල්ලා අයිඩෙන්ටිෆයි කරලා ගෙදර යවන්න. ඊට පස්සේ මිනිස්සු දිරිමත් වෙනවා, අපරාධකරුවන් සමග ඈත් වෙනවා. මේකෙන් සිද්ධ වෙන අපරාධකරුවන් උන්ට පුළුවන් නම් අපිට මොකද? ඕක තමයි කියන්නේ. ඒ නිසා ඒකයි වෙන්නේ. ඊට පස්සේ ප්‍රධානම තැන්වල ඉන්නවා තවත් අපරාධකරුවන් සමග ගනුදෙනු කරන ජ්‍යෙෂ්ඨ නිලධාරී. නම් කියන්න ඕන නම් කියලා කියන්න පුළුවන්. මම හැබැයි නම් කියලා පටන් ගන්නවා මගේ අතට යම් කිසි දෙයක් එනකම් මම ඉන්නේ. කිව්වන් පස්සේ ඡායාරූපයක් දාලා මම කියනවා. මොකද දැන් මේක අපි රටේ ජනතාවට. මොකද මම ගනුදෙනු කරන රටේ ජනතාවත් එක්ක. මම වෙන කාගවත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා මේ தත්ත්වය වෙනස් කරන්න. මම ඊටාම
ආදරෙන් ඉල්ලන්නේ පොලිස්පතිතුමාගෙන් මේකේ විශාල වක්කීමක් ඔබතුමාට පැවරනවා. ඔබතුමා නිසි පරිදි මේ පැවරන වගකීම නිසි පරිදි ඉටු නොකොළොත් ඔබතුමාටත් දේශබන්දුට වෙච්ච දේම තමයි අනාගතයේ දවසක ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද මේ අපරාධකරුවන් සමග ගනුදෙනු කරන සෑම පොලිස් නිලධාරියෙකුටම එකම නීතිය ක්‍රියාත්මක කරන්න. කොස්තාම්පලට එක විදියක්, රාලහාමිට එක විදියක්, IPS යට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට සීනියර් DIGලාට එහෙම කරන්න එපා. එහෙම කිරීම බරපතල පාපයක්. අනිත් පැත්තෙන් එක පැත්තකින් ඒක බරපතල අපරාධයක්. මොකද මේකේ හැමෝම දන්නවා. දැන් මගෙත් එක්ක කතා කරපු සියලු දෙනාම දන්නවා මේකේ මොකක්ද ඇත්ත තත්ත්වය කියලා. ඒ නිසා රටේ ජනතාවට මම කියන්නේ මෙවැනි තත්ත්වයක් තමයි අර ගණේ මුල්ල සංජීවට වෙඩි තිබ්බ එකේ තියෙන්නේ. මෙවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ අර ඉන්දික බලපිටිය ඉන්දික ඝාතනයේට. දැන් ඉන්දික ඝාතනේ එයාගේ බිරිඳ කවුද වත්සලා කියලා. ඒ මනුස්සයා දැන් ජීවිතේ බේරගන්න තැන් වල හැංගි ඉන්නවා. එයා කොයි වෙලේ මරයිද දන්නේ. තාම දෙන්න බැරි වෙලා තියෙනවා අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ වින්දිතෙන්ගේ ආරක්ෂාව දෙන්න බැරි වෙච්ච රටක් ඉතින්. වැඩක් නැහැ කතා කරලා සේර්ම රිපෝට් ගහලා තියෙනවා. එතෙන්ද ගියපුවාම එතන ඉන්න අර කුඩු ජාරවාණන් කාරොත් එක්ක ගනුදෙනු කරපු සුබෝදලා ඒවා නවත්තනවා. නවත්තන්නේ කවුද? වරුණ ජයසුන්දර එතන නවත්තනවලු. ඉතින් මේවා පිළිබඳ කවුරුත් බලන්න කෙනෙක් නැහැ. මේවා පිළිබඳ අහන්න කෙනෙක් නැහැ. ඉබාගාතේ ඔහේ යන්න දීලා නිකන් ඉන්නවා. අවසානයේදී මේ මනුස්සයා මරයි. මැරුවෙන් පස්සේ අපි ඒක හොයනවා. අපි නිලධාරි මෙච්චරක් දැම්ම, ටීම් 5ක් දැම්ම, 6ක් දැම්ම කියලා කයිවාරු ගහයි. ඇති වැඩක් නැහැ. වෙන්න ඉස්සෙල්ලා අපි ඉගෙනගෙන තියෙන්නේ, අපි පොලිසිය ඉගෙන ගත්තේ ප්‍රිවෙන්ටිව් ඇක්ෂන්. වෙන්න ඉස්සෙල්ලා වෙන්න ඉස්සෙල්ලා කළ යුතු ක්‍රමවේදය කරන්න කියලා තමයි ඉල්ලන්නේ. බොහොම ස්තුතියි. මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධාන සභාපති අජිත් ධර්මපාල. Thank you.